අද අපි බලමු මම කොහොමද සොයා මීට් එකක් හදාගන්නේ කියලා. මේක මම හැමදාම හදන විදිය නෙවෙයි. හැබැයි ඉඳහිට මම මේ විදියටත් හදනවා. අපිට මේකට ඕන වෙනවා ලූණු, සුදු ලූණු, තක්කාලි, අමු මිරිස්, ඉඟුරු. මම මුලින්ම කරන්නේ ලූණුයි සුදු ලූණුයි හොඳට සුද්ද කරගන්නවා. ඊට පස්සේ ඒක හොදලා ඒ ඔක්කොම ටික කපා ගන්නවා. ඉඟුරු සුදු ලූණු තලා ගන්නවා. ඊට පස්සේ මම භාජනයකට සොයා මීට් ටික දාලා ඒකට උණු වතුර හොඳට නටන උණු වතුර දාලා ලුණු ටිකක් දාලා මම ඒක පියනකින් ටික වෙලාවක් විනාඩි 10ක් 15ක් විතර වහලා තියෙනවා. ඊට පස්සේ වතුර මිරික ගත්ත සොයා මීට් එකට කරි පැකට් එක දාලා ඒක හොඳට අනා ගන්නවා. ඊට පස්සේ මම හට්ටියක් රත් වෙන්න තියලා ඒකට තෙල් ස්වල්පයක් දාලා ඊට පස්සේ ඒකට ඉඟුරු සුදු ලූණු දාලා ටික වෙලාවක් රන්මන් පාට වෙනකම් බැදෙන්න දෙනවා. ඊට පස්සේ ඒකට මම කපාගත්ත ලූණු, කරපිංචා, රම්පේ දාලා ආයේ ඒකත් ටික වෙලාවක් රන්මන් පාට වෙනකම් බැදෙන්න දෙනවා. ඊට පස්සේ මම ඒකට කහ 3-5 මිරිස් එකතු කරලා ඒකත් මද ගින්දරේ ටික වෙලාවක් බැදෙන්න දෙනවා. ඊට පස්සේ ඒක ගොඩක් බැදෙන්න නොදී ඒකට මම එකතු කරගන්නවා සෝයා සෝස්. ඒකට මම ඉක්මනින්ම සෝයා සෝස් එකතු කරගන්නේ නැත්නම් හට්ටිය අල්ලලා මිරිස් ටික කර වෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ මම ඒකට තක්කාලි දාලා ලුණු දාලා ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ටික වෙලාවක් කලවම් කරලා ඊට පස්සේ මම සොයා මීට් ටික ඒකට දානවා. ඊට පස්සේ ටික වෙලාවක් ඒක තියලා මම ඒකට මිටි කිරි ටිකක් දාගන්නවා. ඒක ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මිටි කිරි දාලා ටික වෙලාවක් හිඳෙන්න තියලා ලිප ඔෆ් කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට රසම රස සොයා මීට් කරි එකක්. මේක මම පොය දවසේ හදපු එකක් නිසා මස් මාළු මුකුත් නැතුව වුණත් කන්න පුළුවන් විදියට හැදුවේ. හරිම රසට කන්න පුළුවන්. ඔයාලත් try කරලා බලන්න.